පාර හොයාගන්න බෑ කොහේ ඉන්නවන්නේත් නැහැ. මේ ගල තින්නේ පොඩි ලිග්ගල් තුනක් වගේ ගල් තුනක් උඩ. ඉස්සර යෝධයෙක් ඉඳලා කැඳහැලියක් වුණු කරලා තියෙනවා. හෙලෝ ඉතින් කොහමද ඔයාලට? අපි අද යන්න හදන්නේ කොළොන්නේ තියෙන තවත් පුදුම හිතෙන ලස්සන තැනකට. ඉතින් අද ගමනට ඉන්නේ චූලා. අපි දෙන්න තමයි අද යන්න හදන්නේ. චූලලත් අද වීඩියෝ එකක් කරන්න හිටියේ. අද චූල එක්ක යන අනිත් එක්කෙනා මේ අපි ආවට පස්සේ වෙන වැඩක් දාගෙන කියලා කියනවා. ඉතින් නවුලක් නැහැ. අපි දෙන්න විතරක් යනවාද මේ ගමන. එහෙනම් අපි යන් ඒ ලස්සන තැන බලන්න. යන තැනට මේ අපි දැන් මේ පාස් කරේ කළුගලේ හන්දිය. මෙතනින් උඩහට එන්න ඕනේ. කළුගලේ පන්සල පැත්තට යන්න ඕනේ. කිලෝමීටර් 10ක් 15ක් වගේ යන්න ඕනේ. අපි යන් යන ඉස්සරහට. මෙතනින් යන්න ඕනේ මේ කිලෝමීටර් 4ක් වගේ උඩට. මේ කන්දට එහා පැත්තෙන් තමයි අපි යන මේ ලස්සන තැන තියෙන්නේ. මේ තව වැඩි දුරක් නැහැ එතනට. මේ කියන බයික් එක දාලා පයින් යන්න ඕනේ. කැලේ මැදි. මෙතනින් ඇතුළට යන්න ඕනේ. මේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර අපි බයික් එක දාලා ඒ ගෙදරින් ඉඳන් පයින් යන්න ඕනේ ඒ තැනට. චූල නම් හැරමිටියකුත් හදාගත්ත දැන් ඉඳන්. අපි බයික් එක දාලා ඒ ගෙදරින් කුරුඳු වත්තක් තියෙනවා. ඒක මැදින් යනවා අඩිපාර දිගේ.
එතනින් බහලා යන්නේ නේ. නෑ බා. අපි ගේ පාස් කරලා කුරුඳු හත්ත දෙකේ උඩහට ආව. දැන් මේ පාර හොයාගන්න බෑ කොහේ ඉන්නවද දන්නේ නැහැ. පාර තියෙනවා. කෝටු දෙකකුත් හොයාගත්තා. සත්තු සර්පය ඉන්නවා කැලේ යන ඉඳලා. ඔන්න ඉතින් අපි ආවා ඒ කොළොන්නේ තියෙන ලස්සන තැනට. මෙන්න මේ පොහොන මැදින් ඉඳලා ආවේ උඩට. ඔව් මානා. මෙන්න තියෙනවා ඒ කියපු ලස්සන තැන. අද පොවත් තිබ්බම ඕක කියලා. දැන් මේ ආපු තැන මේ පේන ලොකු ගල තියෙන්නේ. මේ ගල තියෙන්නේ පොඩි ලිග්ගල් තුනක් වගේ ගල් තුනක් උඩ. ගමේ එද්දි 100 කෙනෙක් හම්බුණා. ඒ 100 කිව්වා අපිට මෙහෙම ලස්සන කතාවක්. මේ ඉස්සර යෝධයෙක් ඉඳලා මේ ඒ යට තියෙන පොඩි ලිග්ගල් තුන උඩ කැඳ හැලියක් උණු කරලා තියෙනවා. ඉතින් ඒ කැඳ හැලියලු මේ ලොකු ගල මේ කොහොම හරි මේ කැඳ හැලිය පෙල්ලිලා ඒ යෝධයට තරහ ගිහිල්ලා කැඳ හැලිය හැඳි ගාපු හැන්ද වීසි කරපු තැන හැඳි මිටි කන්ද කියලා කියනවලු. කෝප්පේ වීසි කරපු තැන කෝප්ප කන්ද කියලාලු කියන්නේ. අපි මෙතන යන්නේ කැඳ හැලිය හැඳි ගාපු ඒ ලිග්ගල් තුන මැදට මේ ගලේ යට තියෙන බෙනේ වගේ තියෙනවා යට. මම තමයි යෝධයා. දැහැලිය හැඳි ගාපු යෝධයා. මෙතන හැන්ද. එදින හැන්ද. හැඳි මිටි කන්දෙන් ආයි හැන්ද අරන් ඇවිල්ලා යෝධයා. කැඳ හැලිය හැඳි ගන්න චූලයි මා යනවා දැන්. මේ තියෙන එක ගලක්. මේ චූල අත තියාගෙන ඉන්නේ තව ගලකට. තියෙන්නේ මේ තියෙන ලිග්ගල් තුන. මේ තියෙන්නේ ලොකු ගල උඩ. ඉතින් මේ තියෙන්නේ ලිග්ගල් තුන කියන එක. මේක ගලක්. මෙතන එහා පැත්තේ තව ගලක්. මේ තියෙන්නේ තව ගලක්. මේ තමයි කොළොන්නේ තියෙන කොණ්ඩු ගල. අපි ඉන්නෝ දැන් ඒ ගල් ලිග්ගල් තුන මැද. ඒ උඩ තියෙන කැඳ හැලිය. අපි මේ ගලෙන් උඩට නැගලා බලමු කොළොන්න කොච්චර ලස්සනට පේනවද කියලා මෙතනට. මේ වගේ ලස්සන තැනකට ආවට පස්සේ මෙන්න මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. කවුරුවත් මේ යන යන තැන තමන්ගේ නම ලියාගෙන මේ කොණ්ඩු ගලේ ඉස්සර නිදන් වස්තු තැන්පත් කළා කියලා කියනවා කට්ටිය. ඇත්තද දන්නේ නැහැ ඉතින් ඕවා නම්. ඉතින් මේ කොළොන්නේ කුරුඳු පොල් පුවක් තේ ගම්බිරිස් කුඹුරු එතනින් එහා පැත්තට ගියාට පස්සේ රබර් ඒ සියලු දේවල් තියෙනවා මේ කොළොන්නේ. මේ මෙන්න මේ ටික පේන හැමතැනම තියෙන්නේ පොල් වගාවයි කුරුඳුයි. මේ මෙතන මේ පේන්නේ පාරක් මේ ඇඹිලිපිටිය සූරියකන්ද පාර. කොළොන්න ගණන් ගන්න.
පොළොන්නේ තියෙන කුඹුරු යාය පේනවා මෙතනින් දැන් බැලුවාම ලස්සනට. මෙතන මේ කන්ද මුදුනේ ටවර් ටිකක් පේන්නේ ගොංගලේ ටවර් ටික. අර පේන්නේ අපි කලින් වීඩියෝ එකක් කරපු නයිගල මෙතන මේ පේන්නේ. ඔන්න ඉතින් අපි අද ආවේ කොළොන්නේ තියෙන තවත් ලස්සන තැනකට. මේ වගේ ලස්සන තැන් බලන්න අපිව subscribe කරලා තියාගන්න bell icon එක all දාලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.